බිස්පොස් කියලා කියන්නේ නිකම්ම පොස් සිස්ටම් එකක් විතරක් නෙමෙයි. මේ බිස්පොස් එක කියන සිස්ටම් එක ඇතුළතදී අපි වයිෂන් කම්පැනි එකෙන් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන පොස් සොලියුෂන් එක අපි මේක ඇතුළතදී ERP සිස්ටම් එකක් තරමටම ගොඩක් ෆන්ක්ෂන්ස් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. අපි බේසික් ෆන්ක්ෂන්ස් මේ විදිහට බලාගෙන ගියොත් මුලින්ම සෝස් සිස්ටම් එකේ අපේ ඩෑෂ්බෝඩ් එක බලා ගන්න පුළුවන්. සාමාන්‍ය විදිහට තමන්ගේ සේල් එක පර්චේසින් එක net profit එක gross profit එක ඒ වගේම invoice due එක ඒ කියන්නේ අපිට ගන්න තියෙන මුදල් සහ අපි ගෙවන්න තියෙන මුදල් වගේ විස්තර වගේම අවසන් දවස් 30 අපේ සේල් එක දෛනිකව ඇවිල්ලා තියෙන. ඒ වගේම අපේ ස්ටොක් කොච්චරක් අපි ගාව දැනට available තියෙනවද, අපි කොච්චරක් order කරන්න තියෙනවද. එතකොට මේ ස්ටොක් alert එක මේක ගොඩක් වටිනා ෆන්ක්ෂන් එකක් දැනට. මොකද අපි ගාව තියෙන ස්ටොක් අපේ අඩු වෙද්දී අපි දන්නේ ස්ටොක් එක ඉවරනට පස්සේ. එතකොට ස්ටොක් ඇඩ්ජස්ට්මන්ට් එක ස්ටොක් alert එකේදී අපි කරගන්නේ ඒ ස්ටොක් එක සම්බන්ධයෙන් අපිට කලින් alert එකක් ගන්න අපිට එතන මේක order කරන්න පුළුවන්. ඒ වගේම sales order සහ pending shipment මේක තියෙන්නේ අපි කෙලිම වෙබ්සයිට් එකකට කනෙක්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා සිස්ටම් එක. එතකොට ඒකේ තියෙන orders සහ ඒකේ තියෙන shipments කෙලිම අපිට dashboard එකේදී පෙන්නනවා. dashboard එකේ ප්‍රධාන විශේෂයෙන් බලවත් ඔය options ටික පේනවා. ඊට අමතරව අපේ profile එක update කර ගැනීම හැකියාව, date එක, repair module එකක් තියෙනවා, post module එකක් තියෙනවා, calculator සහ තවත් HR ෆන්ක්ෂන් එකේ check-in ෆන්ක්ෂන් එක තියෙනවා. ඔය වගේ පොඩි දේවල් කීපයක් ඩෑෂ්බෝඩ් එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඩෑෂ්බෝඩ් එක අපිට ෆිල්ටර් කරගන්න පුළුවන් ෆයිනෑන්ෂියල් ඉයර් එකකින්, මන්ත් එකකින් සහ ඩේට් එකකින් වගේ විස්තර වලින්. ඒ වගේම මෙතන මල්ටිපල් ලොකේෂන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ අපිට මේ සිස්ටම් එක ඇතුළේදී ඔයගේ එකම බිස්නස් එකට අදාළව shops කීපයක් පවතිනවා නම්, ඒ කියන්නේ ඔයගේ branches කීපයක් පවතිනවා නම් branches හැම එකටම same system එක පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒකද business location එකක් කියලා අපි හඳුන්වනවා. ඒ විදිහට අපිට business location select කර ගැනීම හැකියාවත් dashboard එකේදී බලා ගන්න පුළුවන්. දැනට මේ system එකේ අපි demo එකක් විදිහට තනි location එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි user management පැත්තට ගියොත් අපිට user management එකේදී role management එක වෙනම තියෙනවා. මේ role management එක ඇතුළතදී පුළුවන් ඒ පුද්ගලයාට අවශ්‍ය ඒ role එකට අවශ්‍ය permissions වෙන වෙනම grant කරලා අපිට දෙන්න. එතකොට එයාලට access කරන්න, edit කරන්න, delete කරන්න සහ view කරන්න පුළුවන් access අපිට වෙන වෙනම වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. ඒවට අදාළව අපිට users ලාව create කර ගැනීම ඒ roles වලට අදාළව හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ HR module එකක් පවතිනවා. ඒකින්ද අපිට මේ යුසර්ස්ට අදාළවම මෙතන සැලරි එක සහ යාලගේ ඩිපාර්ට්මන්ට් එක, යාලගේ කමිෂන් එක වගේ දේවල් ඇඩ් කර ගැනීම හැකියාවත් සිස්ටම් එකේ දැනට ඇතුළත් වෙනවා. ඒ වගේම හැම යුසර් කෙනෙක්ටම අපිට ලොගින් එකක් කැලකුලේට් කරන්න පුළුවන්. එයාලට පාවිච්චි කරන්න පුළුවන් බිස්නස් ලොකේෂන් එක සම්බන්ධයෙන් මෙතනදී අපිට ඇක්සස් දීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම සප්ලයර්ස්ලා සහ කස්ටමර්ස්ලා ගැන කතා කරොත් අපි ප්‍රධාන වශයෙන් ඉන්නේ අපි සිස්ටම් එක පාවිච්චි කරන කස්ටමර්ස්ලා වෙනුවෙන්. අපිට මෙතනදී සප්ලයර්ස්ලා සහ කස්ටමර්ස්ලා ඇඩ් කරගන්න පුළුවන්. වගේම කස්ටමර් සප්ලයර් කියන දෙන්නටම අදාළ වෙයි. කියන්නේ මේ දෙකම වෙන පුද්ගලයෝ බෝත් කැටගරි කියන කැටගරි යටතේ අපිට ඇඩ් කරගන්න පුළුවන්. හරිම පහසු විදිහට එයාගේ ෆෝන් නම්බර් එක සහ නම් විතරක් පාවිච්චි කරලා අපිට මෙයාගේ data එක ස්ටෝර් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම කස්ටමර් ගෲප්ස් හදාගන්න පුළුවන්. කස්ටමර් ගෲප්ස් තියෙන්නේ අපේ loyalty customers ලට හෝ නිරන්තරයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන customers ලට හෝ wholesale customers ලට දාලා ඒ විදිහට අපිට වෙනම separately customer groups හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයා දැනට පාවිච්චි කරන system එකක customers ලා ඉන්නව නම් අපිට මෙතනදී import කරගැනීමේ හැකියාවත් අපි system එකට දීලා තියෙනවා. ප්‍රොඩක්ට් සෙක්ෂන් එකේ ප්‍රධාන වශයෙන් POS සිස්ටම් එකේදී මැනේජ් වෙන ප්‍රොඩක්ට් තියෙනවා. මෙතනදී අපිට ප්‍රොඩක්ට් ඇඩ් කර ගැනීමේදී easy module එකක් තියෙන්නේ. පොඩි ඇප්ලිකේෂන් එකක්. ප්‍රොඩක්ට් එකේ නම, barcode එක සහ barcode type එක, brand එක, unit එක වගේ දේවල්. ඒ වගේම මෙතනදී stock alert එක, ප්‍රොඩක්ට් එක පිළිබඳ විස්තරයක් සහ මෙතන ප්‍රොඩක්ට් එක ඇඩ් කරගන්න පුළුවන් type එකක් single, variable සහ combo කියලා අපි හඳුන්වා දීලා තියෙනවා. variation product එකේම selling price groups, ඊට පස්සේ opening stocks මේ වගේ functions කීපයකුත් system එකේදී අපි ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම අපිට මේ system එක ඇතුළතදී warranty එක, ඒ වගේම මේකේ අපිට තියෙන වෙන වෙනම variations ටික, ඒ වගේ අපිට දේවල් ඇඩ් කර ගැනීම, tax එක පව ඇඩ් කර ගැනීම හැකියාව තියෙනවා. දැනට tax එක අපි පාවිච්චි කරන්නේ නැති හින්දා අපි tax module එක පාවිච්චි කරන්නේ ඇත්තටම. අනිත් දේවල් නම් හැම එකම වගේ අපි මේක ඇතුළතදී පාවිච්චි වෙනවා.
ඊට පස්සේ අපි මේකේ තිබ්බ පොදු ලක්ෂණ ගැන කතා කරොත් මේකේ යුනිට් කන්වර්ෂන් පාර්ට් එකක් තියෙනවා. ඊට පස්සේ සෙලින් ප්‍රයිස් ගෲප්ස් කියලා කියන්නේ අර විදිහටම අපිට එකම ප්‍රොඩක්ට් එකට අපිට ප්‍රයිස් දෙක තුනක් ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ හෝල්සේල් කස්ටමර්ස්ට හෝල්සේල් ප්‍රයිස් එකකින් විකුණන්න වගේම අපිට මේක පොස් ස්ක්‍රීන් එකේදී මම පෙන්නන්නම් ප්‍රයිස් ගෲප් එක අපිට වෝකින් කස්ටමර් කෙනෙක්ට උනත් හෝල්සේල් විදිහට දාලා අපිට ප්‍රොඩක්ට් වලට දාලා හෝල්සේල් ප්‍රයිස් එක උදාහරණයක් විදිහට අපි මාරි බිස්කට් එකක් ගත්තොත් මාරි බිස්කට් එකේ රිටේල් ප්‍රයිස් එක රුපියල් 200යි නම් හෝල්සේල් ප්‍රයිස් එක රුපියල් 180යි නම් අපි හෝල්සේල් කියන එක සිලෙක්ට් කරලා මාරි බිස්කට් එක ඇඩ් කරොත් ඒක ඇඩ් වෙන්නේ රුපියල් 180ක ප්‍රයිස් එකට. අන්න ඒ විදිහට තමයි මෙතනදී අපිට සෙලින් ප්‍රයිස් ගෲප් එක අපි වෙනම ඩිස්කවුන්ට් ඇඩ් කරන්න ඕනේ. ඔටෝමැටිකලි ඇඩ් වෙන විදිහට තමයි අපි මෙතනදී නිර්මාණය කරලා තියෙන වොරන්ටිස් බෑන්ඩ්ස් කැටගරිස් වගේ දේවල් අපිට මේකේදී බලා ගන්න පුළුවන්. මැනුෆැක්චරින් මොඩියුල් එකක් තියෙනවා. ප්‍රොඩක්ෂන් එකක් මොන හරි කරන තැනක නම් ඉන්නේ මොන හරි වගේ ආයතනයේ ඇතුළේදී ප්‍රොඩක්ෂන් එකක් කරන ඕන රෝ මැටීරියල්ස් අරගෙන ඒකට අදාළව අපිට රෙසිපි එකක් මෙතනදී ඇඩ් කරගෙන ප්‍රොඩක්ෂන්ස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා බේකරි එකක් නම් කරන්නේ ඔයා පාන් ගෙඩියක් හදන්න යන පාන් පිටි ප්‍රමාණය සීන් ප්‍රමාණය සහ ඔයාගේ වේස්ටේජ් එක ඔයා ඇඩ් කරොත් ඔයා පාන් ගෙඩි 100ක් යනකොට ඔයාට ඔටෝමැටික් සිස්ටම් එකෙන් ඒ අදාළ ස්ටොක් එක අඩු වෙන විදිහට සහ වේස්ටේජ් එක කැල්කියුලේට් වෙන විදිහට කොස්ට් එක කැල්කියුලේට් වෙන විදිහට අපිට මැනුෆැක්චරින් මොඩියුල් එක හදා ගන්න පුළුවන්. රිපෙයාර් මොඩියුල් එක අපි දීලා තියෙන්නේ දැනට සර්විස් සෙන්ටර් එකක් මොනවා වගේ කරනවා නම් ඒ අදාළ ජොබ්ස් අසයින් කරගන්න ජොබ්ස් ටික බලා ගන්න ඒවට අවශ්‍ය ඉන්වොයිස් සහ ප්‍රොඩක්ට් අසයින් කරගන්න හැකියාවත් මේකෙදි තියෙනවා. ඊට අමතරව පර්චේසින් මොඩියුල් එක තියෙනවා අපිට ඩේ ටු ඩේ පාවිච්චි වෙන GRN මොඩියුල් එකක්. එතකොට අපේ සුපර් මාකට් එකට ෂොප් එකට වගේ ඕනම තැනකට ඔයාට අවශ්‍ය විදියට සප්ලයර්ස් ලගෙන් අදාළව ඒ ප්‍රොඩක්ට්ස් සිලෙක්ට් කරලා සප්ලයර් සිලෙක්ට් කරලා අපිට ප්‍රොඩක්ට් එක සිස්ටම් එකට ඇතුළත් කරගන්න තමයි GRN මොඩියුල් එක තියෙන්නේ. ඊට අමතරව සේල්ස් මොඩියුල් එක තියෙනවා. මේ සේල්ස් මොඩියුල් එකේදීත් අපි සුපුරුදු පරිදි all sale මොඩියුල් එක දීලා තියෙනවා. මෙතනදී list of sales අපිට පෙන්නනවා. අපේ හැම සේල් එකක්ම මේකෙදි තමයි report වෙන්නේ. ඒ වගේ මේ වගේ payment එක වෙලා තියෙනවද payment due තියෙනවද කියන option එකත් ඒ due payments වගේ තියෙනවනේ ඒකට ගිහිල්ලා payments add කර ගැනීම නිසා notification නැවීමේ හැකියාවත් system එකේදී ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව post screen එක වෙනම පැහැදිලි කිරීමක් කරන්න සහ මේකෙදි තව ස්පෙෂල් ෆන්ක්ෂන්ස් විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේකේ ඩිස්කවුන්ට්ස් පවා ඇලොකේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ස්පෙෂල් ප්‍රොජෙක්ට් ප්‍රොඩක්ට් එකක් මොනවා හරි තියෙනවා නම් යම් කාලයකට විතරක් අපි ඒකට ඩිස්කවුන්ට් එකක් ඇඩ් කරන අපිට මෙතනදී යම් බ්‍රෑන්ඩ් එකකට හිතන්න මෙතනදී අපිද DLS එකකින් ආපු බ්‍රෑන්ඩ්ස් වලට විතරක් මේ ඩිස්කවුන්ට් එක ඇඩ් කරන්න ඕන නම් අපිට ඒකෙදි ඩිස්කවුන්ට් එක ෆික්ස් පර්සන්ටේජ් එකක් හරි පර්සන්ටේජ් එකක් හරි ඇඩ් කරගන්න හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් අපිට කැටගරි වල අපි තින්ත වලට හරි මොනම හරි දෙයකට දැන් මේක හાર્ඩ්වෙයාර් එකක් ඉඳන් මම මෙහෙම කියන්නේ. බාත්රූම් සයිටම්ස් වලට අපි 125ක පැට්ටමක් දෙනවා. එතකොට අපිට ඩිස්කවුන්ට් amount එක මෙතන percentage එකක් විදිහට 125ක් අපිට දෙන්න පුළුවන්. කවද වෙනකන්ද? දෙසැම්බර් මාසේ 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකන්. මේ විදිහට අපි ඇඩ් කරාට පස්සේ මෙයාගේ ඩිස්කවුන්ට් එක ඔටෝමැටික්ලි සිස්ටම් එකේදී අපිට පෙන්නනවා. ඊට පස්සේ මෙයාගේ කොටේෂන්ස් දාන්න දේවල් පවා සිස්ටම් එකේ මේ පැත්තේ මැනේජ් කරගන්න හැකියාව තියෙනවා. මම අර ගිය මල්ටිපල් ස්ටොක් කතාව මල්ටිපල් ලොකේෂන් සම්බන්ධ කතාව මෙතනදී තමයි අපිට හම්බෙන්නේ. මෙතනදී අපිට මල්ටිපල් ලොකේෂන් කියන්නේ ලොකේෂන්ස් අතර ස්ටොක් ට්‍රාන්ස්ෆර් කර ගැනීම හැකියාව තියෙනවා. මේකෙදි කොස්ට් එක ඇඩ් කරන්න නැතුවම අපි ට්‍රාන්ස්ෆර් කර ගන්න හැකියාවක් තියෙනවා. ස්ටොක් ඇඩ්ජස්ට්මන්ට් එක තියෙන්නේ මොන හරි හේතුවකදී ඩැමේජ් එකක් හරි මොනවා හරි දෙයක් ආවොත් අපිට ස්ටොක් එක අඩු කර ගැනීම හැකියාවට තමයි ස්ටොක් ඇඩ්ජස්ට්මන්ට් එක. ඒ වගේම ඔයගේ ඩේලි එක්ස්පෙන්සස් ඩේලි accounting handle කරගන්න හැකියාවත් මේක ඇතුලේ තියෙනවා. ඒකට ඔයාගේ සාමාන්‍ය යන expenses categories කැම් එකක් ගෙනාවත් එතනට බීම් එකක් ගෙනාවත් මොන හරි පාටි එකක් ගියත් මේකදී අපි expense එක දැම්මොත් ඒක අදාළ account එකකින් කියන්නේ cash in hand එකෙන් නම් cash in hand එකකින් card එකකින් නම් card එකකින් bank account එකෙන් නම් bank එකකින් විදියට අපිට මෙතනදී payments accounts අපි create කරලා තියෙනවා නම් මේ payments account වලින් අඩු වෙන විදියට අපිට හදා ගන්න පුළුවන්. ඒ වගේම payments account වල trial balance එක අපිට බලා ගැනීමේ හැකියාව, balance sheet බලා ගැනීමේ හැකියාව සහ අපේ accounts වල details බලා ගැනීමේ හැකියාව අපිට මෙතන තියෙනවා. ඇත්තටම මේකෙදි වෙන්නේ accounts විදියට අපි manually add කරගත්ත accounts කීපයක් තමයි මෙතනදී maintain කරගන්නේ. හැබැයි අපිට මෙතනින් assign කරගන්න පුළුවන් අපේ post එකක් වගේ තියෙනවා නම් post එකට අදාළව manually අපි මෙතනදී account එකට deposit කරපු සල්ලි account එකෙන් ගත්ත සල්ලි ගොඩක් වෙලාවට දැන් අපි account එකට deposit කරලා එතන වැඩ කරන් ඉන්න ළමයෙක් deposit කරන්නේ. එතකොට එයාට මෙතනදී deposit එකක් add කරන්න පුළුවන්.
මේ විදිහට මැනේජ් කරගෙන ගියොත් මේ account එකේ balance එකයි ඔයාගේ ඇත්තම account එකේ balance එකයි එක විදිහකට සමාන වෙන්න ඕනි. ඊට පස්සේ අපි මෙතනදී report section එක ගත්තොත් ටිකක් වැදගත් section එකක් විදිහට අපිට ගන්න පුළුවන්. AI assistant module එකක් නම් තියෙන්නේ අපිට මෙතනදී advertisement generate කරගන්න වගේම proposals හදාගන්න Google Ads හදාගන්න වගේ social media වැඩ ටිකකට තියෙනවා AI assistant module එකක්. මේක නම් සාමාන්‍යයෙන් try කරලා බලන්න පුළුවන් ඔයාලට. මේක අලුත් feature එකක් හින්දා ගොඩක් implement වෙලා නැහැ ඇත්තටම. මේක දල වශයෙන් අපිට සාමාන්‍යයෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් හැකියාවේ රීච් එකක් ගන්න පුළුවන් හැකියාවට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී ප්‍රොෆිට් එක සහ ලොස් එක බලා ගන්න රිපෝට්ස් තියෙනවා. ඕපනින් ස්ටොක් එක වගේ ක්ලෝසින් ස්ටොක් එකට අදාළ වගේ දැනට තියෙන ස්ටොක් එක සහ ඒ ස්ටොක් එකට අදාළව ලැබිලා තියෙන ප්‍රොෆිට් එක ලැබෙන ප්‍රොෆිට් එක වගේ දේවල් මෙතනදී බලා ගන්න පුළුවන්. සහ දැනට ගිහින් තියෙන සේල් එක කොච්චරද, දැනට ගිහිල්ලා තියෙන ප්‍රොෆිට් එක කොච්චරද, ඒ දේවල් හැම එකක්ම කැටගරි වයිස්, බ්‍රෑන්ඩ්ස් වයිස්, ඊට පස්සේ ඉන්වොයිස් වයිස් ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ purchasing note, tax report, supplier reports, ඒ වගේම වගේ expenses report වගේම register report ඒ කියන්නේ අර post screens උදේට පාවිච්චි කරනවා පවා මේ system එක ඇතුළේදී අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. notification templates විදිහට අපි හදලා තියෙන්නේ අපිට දැනට මේක email address එකක් through අපිට customers ලා mail එකක් යවා ගන්න, SMS එකක් යවා ගන්න පුළුවන් හැකියාව අපි system එකට configure කරලා තියෙනවා. එතකොට අපිට SMS gateway එකක් හරි mail gateway එකක් හරි තියෙනවා නම් අපිට ඒ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේකේදී ඔයාලට අපි දීලා තියෙනවා business එකේ තියෙන basic settings ටික වෙනස් කරගන්න පුළුවන් business settings ටික. ඊට අමතරව invoice එකට අදාළව තියෙන invoice එකේ layout එක, invoice එකේ එන details ටික වෙනස් කර ගැනීමේ හැකියාව වගේ දේවල් අපි මේක ඇතුළේදී ඔයාලට දීලා තියෙනවා. ඊට අමතරව අපි තව system එකේදී add කරලා තියෙනවා ඔයාලට CRM module එකක්. CRM module එකේදී ඔයාලගේ ආපු මොන හරි ඔයාලා පාවිච්චි කරනවා නම් මේකෙදී කස්ටමර්ස්ලට අදාළව follow ups, leads, campaigns වගේ දේවල්. ඒ කියන්නේ ඔයා කරන business එක social media business එකක් නම් ඔයා social media through නම් ඔයාගේ business එක කරන්නේ. ඔයාට එන leads ටික මෙතනදී add කරගන්න පුළුවන්. මොකද ඔයා වැඩ කරන ළමෙක් වෙන්න පුළුවන් leads add කරන්නේ. ඊට පස්සේ ඔයාට ඒවා follow ups කරන්න පුළුවන්. ඔයාට ඒවට අදාළව run කරපු campaigns ඔයාට මෙතනදී add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙතනදී contact logins ටික, reports ටික generate කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ CRM module එකේදී මේක system එකට අලුතින් add වෙච්ච feature එකක්. ඒ වගේම projects මොනවා හරි run කරන කෙනෙක් නම් ඔයා කරන්න මොනවා හරි ඒ අදාළ business එක නම් ඔයාට project එක add කරගන්න. ඒ කියන්නේ මොනවා හරි development කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයා මොනවා හරි landscaping වගේ projects මොනවා හරි කරන කෙනෙක් නම් ඔයාට project එකේ විස්තර ටිකක් මෙතනදී add කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. project එක track කරගන්න පුළුවන් හැකියාව ඔයාට මෙතනදී තියෙනවා. ඊට පස්සේ ඒ වගේම ඔයාට මෙතනදී පුළුවන් ස්ප්‍රෙඩ්ෂීට් එක, එහෙම ඔයාගේ මෙතනදී කැටලොග් එක ෂෙයා කරගන්න. ඒ කියන්නේ ඔයාගේ දැනට තියෙන ප්‍රොඩක්ට්ස් ටික මොනවද කියලා අපිට QR එකක් through කැටලොග් එකක් ඔයාගේ ජෙනරේට් කරලා අපි මේ විදිහේ කැටලොග් එකක් අපිට නිකන් හදාගන්න පුළුවන්. QR එකක් ජෙනරේට් කරලා අපිට මේක මේ විදිහට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක අපිට ඕනම කෙනෙකුට ෂෙයා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාලට වෙබ්සයිට් එකක් නැති වුණත් මේක POS සිස්ටම් එකක් හින්දා මේකේ ප්‍රයිසින් එක්කම තියෙනවා. කස්ටමර්ස්ලට තියෙන්නේ අදාළ අයිටම් එක සිලෙක්ට් කරලා ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් හරි එවලා මේ අයිටම්ස් ඕඩර් කරගන්න පුළුවන් විදිහට මේ කැටගරි වයිස් මේවා අපි වෙන් කරලා තියෙනවා. එතකොට මේ කැටලොග් එක ඔයාලට ඕනම කෙනෙක්ට ෂෙයා කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතනින් එයාලට සිලෙක්ට් කරලා ගන්න පුළුවන් කියලා තියෙනවා. අපි ජෙනරේට් කරගන්න කැටගරි එකක් අපිට දැන් කවුරු හරි කෙනෙක් ඔයාගෙන් ටයිල් ගැන හරි මොනවා හරි දෙන අහනවා නම්, පේන්ටින් ගැන අහනවා නම්, මම මේ හાર્ඩ්වෙයාර් බිස්නස් එක සම්බන්ධයෙන් සිස්ටම් එකේ තියෙන හින්දා එහෙම කතා කරන්නේ. ඔයාලට මෙතන ප්‍රොඩක්ට් කැටගරි එක අදාළව එයාට කියන්න පුළුවන් ඔයා ෆිල්ටර් කරලා එවන්න මෙන්න මේ ටික කියලා. එහෙම අපිට ගොඩක් වෙලාවට කැටලොග් එකක් යවා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. ඒ වගේ තැනකදී මේක පාවිච්චි කරන්න පුළුවන් හොඳ ෆීචර් එකක්. දැන් අපි යන ප්‍රධාන විෂයෙන් POS ස්ක්‍රීන් එකට. POS ස්ක්‍රීන් එකට ගියාට පස්සේ අපිට මේ විදිහට සයිඩ් බාර් එකක් පෙන්නනවා. මේ පැනල් එකේ සම්පූර්ණයෙන්ම අපේ ඩේලි පාවිච්චි වෙන වැඩිපුර යූස් වෙන ප්‍රොඩක්ට්ස් ටික තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒවා අපිට කැටගරි වයිස් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. මෙතනදී අපිට හොයාගන්න එකපාර අමාරු මොන හරි ප්‍රොඩක්ට් එකක් තියෙනවනේ මේ විදිහට. ඒකත් බ්‍රෑන්ඩ් වයිස් අපිට මෙහෙම සිලෙක්ට් කරලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් නමින් සර්ච් කරලා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. බාකෝඩ් එකක් ටයිප් කරලා මෙතනදී
නැත්තම් බාකෝඩ් එකක් ස්කෑන් කරලා අපිට මෙතනදි ප්‍රොඩක්ට් එක ඇඩ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතනදි කස්ටමර් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ එයාගේ ප්‍රයිසින් ගෲප් එක මම අර කිව්ව විදිහට දැනට තියෙන්නේ මේ විදිහේ ප්‍රයිසින් එකක් වුණාට මේක අපිට හෝල්සේල්ද රිටේල්ද ඩිෆෙල් ප්‍රයිසින්ද කියලා වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. පේමන්ට් ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. කාඩ් තියෙනවා, කෑෂ් තියෙනවා, ට්‍රාන්ස්ෆර් තියෙනවා, ඩිපොසිට් තියෙනවා. ඒ වගේම මල්ටිපල් පේ ඔප්ෂන් එකක් තියෙනවා. මේකෙදී අපිට එයා කාඩ් එකකින් පොඩි ප්‍රමාණයක් කරලා ඉතුරු ප්‍රමාණය කෑෂ් වලින් කරොත් ඒ විදිහට අපිට මෙතනදී data enter කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාගේ recent transactions ටික බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. quotation drafts ටික බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ return ටික enter කර ගැනීමේ හැකියාව, ඔයාගේ expenses ටික enter කර ගැනීමේ හැකියාව වගේ දේවල් තියෙනවා. වගේම daily ඔයාගේ cash balance එක ඔයා උදේ open කරනකොට කොච්චරක් තිබ්බද, අවසානයේ ඔයා කඩේ වහනකොට කොච්චරක් තියෙන්න ඕනද කියලා සිස්ටම් එකෙන් cash balance කර ගැනීමේ හැකියාව සිස්ටම් එකේ දැනට ඇඩ් කරලා තියෙනවා. මේ විදිහේ පොඩි පොඩි ෆන්ක්ෂන්ස් ගොඩක් සිස්ටම් එක ඇතුළේ දාලා බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාගේ බිස්නස් එකට අදාළව වෙනස් ෆන්ක්ෂන්ස් ගොඩක් මේක ඇතුළේදී අපි ඇඩ් කරලා තියෙනවා. තව මේක ඇතුළේ මොඩියුල්ස් කීපයක් තියෙනවා. ඔයා හොටෙල් එකක් නම් කරන්න, ඔයා රෙස්ටොරන්ට් එකක් නම් කරන්න, ඒකට අදාළව ටේබල් මැනේජ් කරගැනීමේ මොඩියුල් එකක් පව සිස්ටම් එක ඇතුළේ තියෙනවා. මේ දේවල් අපි ඔයාලට මේ පොදු වශයෙන් පැහැදිලි කරපු කාරණාව සිස්ටම් එක සම්බන්ධයෙන් වෙනම දැනගැනීමට අවශ්‍ය නම් මෙසේජ් එකක් දැම්මට පස්සේ අපි ඒකට අදාළව රිප්ලයි එකක් යොමු කිරීමක් කරන්නම්. සිස්ටම් එක සම්බන්ධයෙන් මේ දැනුවත් කිරීම තියෙන්නේ. ඔය ටික තමයි මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්.